දිල්ක සමන්මාලි කියන්නේ ටීවී දේරන නාලිකාවේ ප්‍රවෘත්ති ඉදිරිපත් කළ දක්ෂ නිවේදිකාවක්. හදිස්සියෙම ඇය පිටරටක පදිංචිය සඳහා යන්න ගියා. දිල්ක එහි සිට තම මුහුණු පොත හරහා ශ්‍රී ලංකාවේ මේ මොහොතේ පවතින දේශපාලන තත්ත්වයන් ගැන අදහස් දක්වනවා. අද කමෙන්ට් කොමික් හරහා ඔබට ගෙන එන්නේ දිල්ක සමන්මාලි විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පිළිබඳ ලැබූ සටහනක් සහ ඒ සඳහා ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් දක්වූ අදහස් කිහිපයක්. අපේ කමෙන්ට් කොමික් channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. වැඩි හොඳ නම් අනිත් අයටත් බලන්න share කරන්න. උපුටා ගැනීම. හරිනි මේ කරන්න යන අධ්‍යාපන වෙනස ගැන කිසිම පැහැදීමක් මට නම් නැහැ. ඒ වගේම ඒක ගැන දෙමව්පියන්ව හරියට දැනුවත් නොකිරීමම අවුලක්. මේකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කියන්න බෑ. ඒක වෙනම කතාවක්. නමුත් අගමැතිවරිය අවිවාහක වුවත් ඔය හැමෝම කියන අවුල තියෙනවද නැද්ද කියන මන් දන්නේ නැහැ. මට ඒක වැඩකුත් නැහැ. හැබැයි මං එකක් දන්නවා. ඇයට ඔය කාඩ් එක ගහන්න එහෙම කරලා ඇයව NPP දේශපාලනයෙන් කොන් කරලා දාන JVP කාඩර් එකේ අයට පුදුම උවමනාවක් තියෙන බව නම් මම දන්නවා. මම මේක කලිනුත් කිව්වා. හරිනි පරිස්සම් වෙන්න ඕන විපක්ෂයෙන් නෙමෙයි ආණ්ඩුවේ ඉන්න JVP කාර්යයන්ගෙන්. මොකද එයාලා තරම් ගෑනුන්ට අවමාන කරලා පුරුදු කිසිවෙක් ඔය රටේ දේශපාලන ඇතුලේ නැහැ. ඒ විතරක් නෙමෙයි JVP එක තරම් පිටින් මාර සුද්ධවන්ත රූපයක් පෙන්වන ගමන් ඇතුළතින් තනිකරම අසිකිත පාදර ක්‍රියාවල නිරත වෙන්න පුළුවන් වෙනත් දේශපාලන පක්ෂයකුත් ලංකාවේ නැහැ. ඒ නිසා හරිනි විතරක් නෙමෙයි ජනාධිපති කිව්වා වගේම අනිත් NPP පාපිසිත් මේක තේරුම් ගන්න වෙයි. කුටින්ම JVP ඇතුලේ න්‍යාය පත්‍රය ගැන ඇතුලේම අයිඩත් හිතා ගන්න බැරි වෙයි. මන් මේ කියන එක හොඳටම ස්ථිර කරගන්න පුරුවන්. දැන් මේකට කමෙන්ට් කරන්න බහින ජෙප්පොන්ගේ ජෙප්පි කාඩර් එකේ කමෙන්ට් නායක පෙන්නගෙන ධම්මික පැණි ටිකක් බීගෙන පැත්තකට වෙලා ඉන්න සමන්මාලි. කීයකටද ඔය විකුණුනේ? උඹ දන්න මගුලක් නෑ ගෑණියේ. වැඩක් බලාගෙන ඉඳපන්. එළ දෙන්න. මේ වැදගත් පිළිතුරුද? ඔබ තාපබල කායද? ඔබට ආප පුරුදු වුණාට නිදහස් අදහස් වලට ගරු කරපන්. මේ දවස්වල කාන්තාවන්ට ගරු කරන හැටි ගැන ටියුෂන් දෙන්න අයම මෙතන කාන්තාවකට තිත්ත කුණුහරුපෙන් බනිනවා. ඕක තමයි උන්ගේ මිරුවද. අනේ උඹ කවුද ගෑණියේ? තව උත්සාහ කරන්න. ඒත් කවදාවත් බැරි වෙයි කොම්බෝ ඇන්ටිජන්. අනුරත් හොල්මන් විනවා ඇති මේව දකිනකොට. ඔයාට දැනෙන්නේ තේරෙන්නේ ඩිලිට් කරන ඒවා විතරයි රෙදි නැන්දි. ඩොබී සේදුම් බලකායට හැරෙන්නවත් බෑ අපේ ඩිල්කක් එක්ක. ඒ තරම් හේදුවා හේදිල්ලක් ඉස්සර. දැන් කියලාත් වෙනසක් නෑ. ඒ කාලේ පැහැදිලිකමක් තිදිලද රට දාලා ගියේ. මෝඩ චුන් කියන්නේ මේවට. ඇන්ටිත් මාර ආතල්නේ දෙන්නේ. ඩෝබියන්ට ඕවා කොහොමඩත් තේරෙන්නේ නෑ තමයි. නයිනට වන්දද කියන්නේ ඩිල්ක? සැමන් මලිට මොලේ නෑ. හරිනි සහෝදරිය ආප ගැහුවත් රොටි ගැහුවත් ඒක පුද්ගලික වැඩක් කියලා හිතමුකෝ. කොහොම වුණත් රටේ වැඩේ ලස්සනට යනවා. දූෂිතයන්ගේ ප්‍රධාන අවිය මඩ සහ අවලාද පමණි. අනේ හරි පත්තිනි අම්මා. කට පියාගෙන හිටියානම් හැමෝටම ලේසි. ලේ කෝප කරන්නේ නැතුව. රොටියක් කාලා නිදාගනින් වන් වද දෙන්නේ නැතුව. නයි දෙරනේ දිල් කක්කි. මං ඒත් බැලුවා රෙදි නැන්දි මොකට පරක්කු කියලා. අනුන්ගේ කොහොදන තොපිට කොහෙද දැක්මක්?